ඉබෝවන් දුවේ පුතේ හැම දෙනාටම හොඳයි. ඉතින් තුන ශ්‍රේණිය දුවල පුතාලගේ ගණිත ගැටලු නිබන්ධනය සාකච්ඡා කරන්නයි ඔන්න දැන් සූදානම් වෙන්නේ. ඕගොල්ලන්ගේ තියරි නිබන්ධනය දුවේ පුතේ ඔක්කොම විෂය කොටස් තියෙන තියරි නිබන්ධනය අපි බදාදා දවසේ සාකච්ඡාවට ගත්තා. ඉතින් අද ගණිත ගැටලු නිබන්ධනය සාකච්ඡා කරලා ඊට පස්සේ අලුත් නිබන්ධන ලබා දීම සිද්ධ කරනවා. හොඳයි. අපි බලමු එහෙනම් අද ගැටලු නිබන්ධනයේ මොනවද තියෙන විශේෂ ගැටලු කියලා. මලකට පිටි 5යිනේ. එවැනි මල් 5. දැන් හිතමුකෝ මෙහෙම තිබ්බා කියලා අරලිය මල. ඔන්න අරලිය මලට පිටි 5ක් දැන් කියලා. එතකොට එවැනි මල් 5ක් කියන්නේ පෙති පහේවම 5ක් නේද? දැන් මෙතන තියෙන අරලිය මල නම් ඒකට පෙති 5යි. ඒ විදිහට මල් 5ක් කියන්නේ පහේ 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 ගොඩවල් 5ක් තමයි පුතේ. 1 2 3 4 5. තේරුණාද? පහේ ගොඩවල් 5ක් තමා ඔතන තියෙන්නේ. පහේ ගොඩවල් 5ක්. එහෙනම් අපි ගණන් කරමුද බලන්න. දැන් මය පුතාට පහෙන් පහ ගයින්න අමාරුයි වගේ නම් මල් 5ක් ඇඳලා පෙති ටික ගයින්න පුළුවන්. හැබැයි එහෙම කරන එක ඉච්චර ගැළපෙන්නේ නැහැ. ඒක ඔයා කරන්න ඕනේ පහෙන් පහ ගයින එක. තේරුණාද? කවුද සර්ට උදව් කරන්නේ මේක ගණන් කරන්න? පහෙන් පහ හැබැයි පහෙන් පහ ගයින්න උදව් කරන්නේ නෙවින්දි. මයික් එක ඔන් කරන්න නෙවින්දි බලන්න ඉක්මනින්. මයික් එක ඔන් කරන්න. දැන් සර් පෙන්නනවා පහෙන් පහ ගයින්න ඕනේ. ඔන්න 5යි ඊළඟට 10 15 10යි 15 11යි 20 20යි 25 25යි ඔව් පුතේ. ඕකේ තියෙන ඔක්කොම පෙති ගාන 25යි. ඉතින් පහේ ගොඩවල් 5ක් අපිට ගයින්න පුළුවන් වෙන්න ඕනේ. 5 10 15 20 25. ඔන්න ඔහම පහෙන් පහ පිළිවෙලට ගැනගෙන ගියා නම් උත්තරේ 25යි කියලා ඔයාට එනවා. ඔන්න ඒ උත්තරේ තියෙන දරුවෝ හරියක් දාන්න. 25 කියන උත්තරේ ගත්තා නම් ඔයා හරියක් දාන්න.